අර එකම දේ අර මේ තමන් හරියට වැඩ කරලා තියෙන එකාගේ අර අතෑරීමේ ඒක ගොඩක් උඩ තියෙන්නේ. චුට්ටක් බෑ වගේ හිතනකොට ඌ අතාරින්නේ නැහැ. දැන් සාමාන්‍ය මේ වගේ ටිකක් ලොකු පන්තියක් යනකොට යම් ළමයි ප්‍රමාණයක් කෙඳිරි ගන්න පටන් ගන්නවනේ. කියන්නේ දැන් නම් අමාරුයි වගේ නේද? දැන් නම් ඔළුවත් එක්ක දෙනවා. දැන් අර එහෙම කියලා කෙඳිරි ගන්න පටන් ගන්න එහෙම සෙට් එකක් එන්නේ. ඒක එන්නේ පැහැදිලිවම හොඳට වැඩ කරපු එකෙක් නම් සාමාන්‍ය මුල ඉඳන් අවුලක් නැතුව වැඩ කරගෙන ගිහිල්ලා තියෙන. අර Tamanට හරියමං කියලා මේකක් එක්ක යන එකෙක් නම් මුල ඉඳන් පිළිවෙලට ආපු එකෙක් නම් ඒ වගේ ළමෙක් එහෙම වෙන්නේ නැහැ කියනවා. ඒ උන්ගේ ඔළුව රිදෙනවා හරිද? උන්ගේ ඔළුව රිදෙන්නේ නැහැ නෙමෙයි. උන්ටත් දවසේ අන්තිම හරියට යද්දී උන්ටත් පාඩම තීරණ එක උදේට වඩා අඩුයි. හෙන්න ගොඩක් ඒ ඔළුවේ. උන්ටත් එහෙම වෙනවා. හැබැයි උන් ඒක අර කෙඳිරි ගන්න හේතුවක් කරගන්නේ නැහැ. දන්නවා මේක මෙහෙම කරන එක නොකර ඉන්න එකට වඩා හොඳයි. මෙහෙම කරන එකෙන් තව ලකුණක් හරි පේපර් එකට වැඩි වෙන්නේ. සහ උන් අර ටක් ගාලා අතරින්නේ නැහැ. ඒක ගොඩක්ම ටක් ගාලා අතරින්නේ එකක් එක්කෝ තමන්ගේ පැත්තෙන් අර ඩිසිප්ලින් එක අඩු පිරිසක්. එහෙම නැත්නම් ලොකුවට එහෙම ඇයි මේක කරන්න කියලා අරමුණක් ලොකුවට ඔලුවට සෙට්ලා නැති පිරිසක්. එහෙම නැත්නම් මුල ඉඳන් වැඩ කරලා නැති අය. ඒ කියන්නේ ඒ ළමයින් අර වැඩ කරන රිද්ම් එක වැඩ කරනවා කියන්නේ මොකක්ද? ඒක ලේසි වෙන්නේ නැහැ. අමාරු වෙන එක තමයි සාමාන්‍ය එක කියලා ඒගොල්ලන්ගේ ඔළුවේ නැහැ එච්චර. උන් අර කෙන්දිරි ගන්න හරි නිකන් අර නෙගටිව් බලන්න තමයි උන් බලාගෙන ඉන්නේ වැඩි හරියට. ඒ පිරිස කොහොමත් මේක යමක් කරගන්න පිරිසක් නෙවෙයිනේ. මේ පිරිසක් යම් ප්‍රමාණයක් ඉන්නවා. අර තමන් මේක කරගන්න ඕන පිරිසේ කෙනෙක් නම් ඕගොල්ලොන්ට තියෙන්න ඕන අර කොච්චර නිකන් ගාන දැක්කට බෑ වගේ හිතුනට හදන්න නැතුව ඉන්නේ. තමන්ට ගානෙන් ගන්න පුළුවන් අන්තිම අනුමානෙට හිතන්න පුළුවන් එකක් හිතලා ඒත් බැරි වුණොත් විතරයි මට ගාන බෑ කියලා කියන්නේ. ගොඩක් එවුන් ගාන වලනවා ඩයිමෙතිල් ලීටර් මන් දන්නේ නැහැ. ලංකාවේ පළවෙනියා දන්නෙත් නැහැ ගොඩක් වෙලාවට ඕක පළවෙනියට ඔය වගේ ගානක් කරත්. හැබැයි ඌ ඒක හරියට කරනවා. ඇයි? උට අර ඒ කොන්ෆිඩන්ස් එක තියෙන නෑ කොහොම හරි හිතලා ගන්න බලන ඌ අන්තිම බිඳුව දක්වා ගානෙන් එළියට ගන්න බලනවා. අර ඒකයි තියෙන වෙනස තියෙන්නේ. හරිද? අර ඒක හදා ගන්න සහ අනිත් එක මේ කාල සීමාව තුළ වැඩ කරගෙන යනකොට නම් ඉතින් ගෙදරි ගන්න තියාගන්න එපා. ඒ කියන්නේ වාට එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒක පෞද්ගලිකව ඔයා විඳදරා ගන්න. ඒ කියන්නේ අනිත් අයට එහෙම නෑ. අනිත් ඒ කියන්නේ දැන් නම් මෙහෙම වගේ නේද නෑ. එහෙම නෑ. ඒ කියන්නේ එහෙම යම් ප්‍රමාණයක් දුරට උදේ පටන් ගත්තට වඩා දැන් වෙද්දි අමාරු ඇති තමයි. හැබැයි ඒක මේ වැඩ නොකර ඉන්න කවුරුත් එහෙම හේතුවක් කරගන්නේ නෑ. එහෙම හේතුවක් කරගන්න අය කොහොමත් මේක කරගන්නේ නෑ. අර මේ දෙපැත්ත තමයි තියෙන්නේ. ඒ නිසා මේ ඒක බලලා Tamanට එහෙමනම් ඒක Taman එක්ක වෙනස් වෙන්න ඕන. ඒ කියන්නේ අමාරුවට තමයි Taman ඉන්නේ. අමාරුව තියෙද්දි වැඩ කරලා මේක කරන එක තමයි මේ වෙලාවේ තියෙන දේ. ඒකට ෆේස් කරන්න ඔයගොල්ලෝ ඉන්නේ කියලා එක්ක මෙන්ටැලිටි එකේ පැත්තෙන් හදා ගන්න ඕනේ. එහෙම නැත්තම් ඉතින් Taman එහෙමයි කියලා පාඩු ඉන්න ඕන. මොකද අනිත් අය බහුතරය එහෙම නැහැ. කීප දෙනෙක් එහෙමයි. ඒක තමන්ගේ පුරුදු වෙලා තියෙන හෝ තමන්ගේ උවමනාව මත අනම්මනම් කරුණු කාරණා මත තමයි ඩිපෙන්ඩ් වෙන්නේ. හරි. එතකොට මේ තමයි ඩයිමෙතිල් ඊතර්. එතනෝල් කියන එක කරන්නේ දැන් කාබන් දෙකේ මධ්‍යසාරයනේ. ඔය ඔක්කොම හිතලා බැරි වුණොත් කමක් නැහැ. ඒ කියන්නේ ඒත් හිතා ගන්න බැරි වුණා නම් අවුලක් නැහැ. හැබැයි උපරිම උත්සාහ කළා නේ.